ඔන්න ඉතින් අපිට අද බ්‍රහස්පතින්දා දවසේ තිබ්බේ ස්තටික් එඩියුකේෂන් ලෙක්චර් එකක්. ලෙක්චර් එකක් කිව්වට අපි බ්‍රහස්පතින්දා දවස්වල සාමාන්‍යයෙන් එඩියුකේෂන් ෆිල්ම්ස් තමයි බලන්නේ. අපි චාමික සර් අපේ ලෙක්චර් අපේ එඩියුකේෂන් ෆිල්ම්ස් තමයි ඒ දවසට පෙන්නන්නේ. ඔන්න කොහොම හරි පැය 2:00මාරක් 3ක් වගේ කාලයක් අපි ලෙක්චර් එක බැලුවා යාළුවොත් එක්ක. අද කට්ටිය ගොඩක් අඩුයි මොකද පොසොන් අඩුවට යාළුවෝ ගෙදර ගිහලා තාම ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ලෙක්චර් එක ඉවර වෙලා කොහොම හරි ගියා හොස්ටල් එකට යන්න පිටත් වුණා බස් එකේ. අපේ හොස්ටල් එකේ තියෙන්නේ තෙලවල. මම ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලේ. මෙහෙම බලාගෙන යද්දී වටපිටාව සාමාන්‍ය අඟුලාන බස් එකේ මේ වෙලාවට යනවා කියන්නේ ඇත්තටම වටපිට බලන්න යන්න වෙලාවක් තියෙනවා. මොකද 4:00 පස්සේ ඇඟිල්ලක්වත් ගහන්න බෑ. ඇත්තටම සෙනග මේ බස් වල. ඔන්න කොහොම හරි අපිට දෙකෙන් පස්සේ ලෙක්චර්ස් නැහැ කියලා අපේ හංසිකා මැඩම් අපිට ගෲප් එකේ දාලා තිබ්බ නිසා කලින්ම පිටත් වුණා හොස්ටල් එකට යන්න. මේ හොස්ටල් එකේදී බලන්න යද්දි වටපිට බලාගෙන යන එක කාගේත් සිරිත. හින්දා සුපුරුදු පරිදි මමත් ඔන්න වටපිට බලාගෙන ගියා. වටපිට බලාගෙන ගිහිල්ලා කොහොම හරි ඔන්න මම බැස්සා අපේ අඟුලාන හන්දියෙන් බැහැලා ඔන්න පොඩි දුරක් එන්න ඕනේ හොස්ටල් එකට ඇවිදගෙන පාරේ තෙලවල රෝඩ් එක. මෙහෙම ඇවිදගෙන ඉද්දී ඊයේ පොඩ්ඩක් වෙසි ගතියක් තිබ්බ උනට දැන් නම් පේන්නවත් නැහැ මේකක්. මොම හිමීට ඇවිදගෙන ගියා හොස්ටල් එකට. මේ මතර වීඩියෝ එකක් ඇඟිල්ල හදුනා. සෝරි හොඳේ. ගණන් ගන්න එපා ඒක නා. කොහොම හරි ඔන්න පොඩි දුරක් කිව්වට මීටර් 800ක් විතර යන්න ඕනේ ඇතුළට. හොස්ටල් එකේ ඔන්න හොයාගෙන යන්න දෙන්නේ අපදාම යන්න දෙන්නේ තමයි. ගිහිල්ලා එතනින්ද ඉතින් වටපිට බලාගෙන යන එක වෙනම අනිවාර්ය ඒක වෙනම එකක්. වටපිට බලන් ගියට දැන් හිතේ කීයකව තියෙනවා අසයින්මන්ට් ප්‍රසන්ටේෂන් එහෙමම ඔන්න කොමන් එන්ට්‍රන්ස් එකටත් ආවා. හොස්ටල් එක මේ තියෙන්නේ අපේ හොස්ටල් එක සරසවි මැදුර තෙලවල තියෙන්නේ. ඔන්න මේ තියෙන්නේ යටම මිදුල හරිය. ඊට පස්සේ මෙතන එන්ට්‍රන්ස් එක තියෙනවා. අපි ෆස්ට් ෆ්ලෝර් එකේ. ඔන්න ඊට පස්සේ රූම් කී එක ගන්න ගියාම අපි පොත අපිට රූම් නම්බර් එකට අදාළව තියෙනවා බුක් එකක්. ඒක අපි යුනිවර්සිටි යන වෙලාව ගෙදර යන වෙලාව ඒවා ඔක්කොම ලියලා තමයි යන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපි ආරක්ෂාව ගැන වගේ කියන හොස්ටල් එකේ කට්ටිය. මෙහෙම මේ පොතේත් අස්සම් කරලා කී එකත් අරන් ඔන්න දැන් යන්න හදන්නේ රූම් නම්බර් එක අගන හොයාගෙන ගිහින් 224 ගේ නම්බර් එක. රූම් නම්බර් එකට ගියා ඔන්න හොයාගෙන මට පොඩි අකරදැබ්බයක් තියෙනවා. මට මේ අපේ රූම් එකේ දොර අරගන්න වහගන්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වෙනදා ඉතින් අනික් කට්ටිය තමයි ඔය අරලා බහලා තියන්නේ. මේ දවස්වල මම තනින් නිසා මේ අරගන්න සෑහෙනවා ගිහිල්ලා මම ඕරෙන් අරගත්තා. ඉතින් ගෙදර වගේ තමයි දැන් ඉතින් හොස්ටල් එක. මගේ මැනේජ්මන්ට් එකේ යාළුවෝ තුන්දෙනා මේ දවස්වල වැකේෂන්. නිසා ඒගොල්ලෝ නිවාඩු නිසා මම ඉතින් තනියම ඉන්නවා. තනින් කියන්නේ හැබැයි ලෝ ෆැකල්ටි යාළුවෝත් ඉන්නවා. කාමරේ ඉන්න ටික ඉතින් තනින් ස්ටඩි වැඩ ටික කරගෙන ඉන්නවා.